फ्रेंड्स ඉතින් අද අපි මේක අන්බොක්ස් කරන්න තමයි යන්නේ. අපි කලින් වීඩියෝ එකේදී පෙන්න ෆෝන් එක අන්බොක්සින් වීඩියෝ එක තමයි අද අරන් ආවේ. ඉතින් පොඩ්ඩක් වීඩියෝ දෙක කාලේ වෙනස් කරා. මොකද අර ඉක්මනට දාන්න ඕන එකකින්ද. channel අලුත් එක්කෙනා අනිවාර්යෙන් subscribe කරලා ඉදින් වීඩියෝ like එක දැන් කමෙන්ට් එක දැන් share කරන්න. මේ ෆෝන් එක YouTube එකේ ලංකාවේ review කරන සහ අන්බොක්ස් කරන පළවෙනි වීඩියෝ එක මේක. මම කලින් හෙව්වා හම්බුන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා නම් පල්ලෙන් link එක දාලා තියන්න. ඒතර මටත් ඒක බලලා idea එක ගන්න පුළුවන්. ඉතින් මේක ZTE ලගේ Axon 40 Ultra Space Edition එක. මේකේ edition දෙකක්. ඒ කියන්නේ Space Edition එක කියන්නේ වෙනම version එකක් සහ Axon 40 Ultra කියලා වෙනම version එකක් ආවා. ඉතින් ඒවා අපි review එකේදී කතා කරමු. මේකේ මම unboxing එක විතරයි කරන්නේ. ඔයගොල්ලෝ පේන ඇති Snapdragon 8.8 Gen 1 එක තමයි මේකේ තියෙන processor එක. අපි ඒ ඔක්කොම ටික මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. ඒවා අපි review එකේදී කතා කරමු. අද අපි කතා කරන්නේ unboxing වීඩියෝ එක. මොකද Axon 40 එක සහ Axon 40 Ultra එක සහ Axon 40 Ultra Space Edition කියන එක version දෙකක් සහ ඒ දෙකේ වෙනස්කම් කිහිපයක් තියෙනවා. පොඩි වෙනස්කම් කිහිපයක් තියෙන box එක එහෙම වෙනස්. තව පොඩි specs වල පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. චූටි වෙනස්කම් ටිකක්. ඉතින් ඒ ටික අපි review වීඩියෝ එකේ කතා කරමු. මොකද Axon 40 Ultra එක ඉන්නේ මේකෙන් හරියටම නිකන් තුනෙන් එකක වගේ size box එකක එන්නේ සහ අපිට හම්බෙන items ටික ඒකෙදි අඩුයි. ඉතින් මේ Space Edition එකේදී මේක special edition එකක් සහ මේකේ VIP card එකක් තියෙනවා. මේක limited edition එකක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි දැන් AliExpress එකෙන් ඕගොල්ලන්ට මේ ෆෝන් එක buy කරන්න පුළුවන් 1.20 ගාණක් විතර වෙනවා මේ ෆෝන් එකේ. මොකද මේකේ storage එක අනුව version දෙකක් වෙනවා. ඒතර ගාණ වෙනස් වෙනවා. සහ Axon 40 Ultra එක තිබෙන්නේ නැහැ. Space Edition එක තමයි තියෙන්නේ. මේ දෙකේ වෙනස්කම් පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. අපි ඒක review එකේදී කතා කරමු. මේකෙදී අපිට මේ China කියලා ගහලා තිබ්බට මේක China තිබ්බට global ROM එක install කරපු ෆෝන් එක. කියන්නේ company එකම global ROM එක install කරලා තමයි ඒගොල්ලෝ worldwide ship කරන්නේ. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Play Store ද ඒ ඔක්කොම ටික අපිට තියෙන English language එක ඒ ඔක්කොම ටික තියෙනවා. ඉතින් මේකදී මේ Space Edition කියන එක special version එකක්. ඉතින් මේකේ box එකේම හොඳටම premium quality එකට තියෙනවා. සෑහෙන high යි සෑහෙන බරයි මේ box එකත්. සහ මේකේ charge එක එන්නේ 80 watt fast charger එකක්. ඒකත් සෑහෙන බරයි. ඉතින් පෙට්ටිය එහෙම ඒකේ තියෙන box එකේම හොඳට superiorටම premium quality එකම තියෙනවා. ඉතින් අපි දැනට phone එක පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට තව එකක් තියෙනවා මේ වගේ පොඩි box එකක්. ඒක box එකම නෙවෙයි නිකන් අර phone එක තියන්නම වෙනම හදපු මේකක්. ඒකත් සෑහෙන high යි. ඒකත් premium quality එකම තියෙනවා. ඉතින් මේ තැනදී අපිට 80 watt fast charge එකයි type C to C charging cable එකයි back covers දෙකක් හම්බ වෙනවා. VIP card එකක් කියලා වෙනම එකක් තියෙනවා. මම ඒක පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේකෙදී SIM removal tool එක හම්බ වෙනවා වෙනම. ඒකට කියලා වෙනම card එකක් හයි කරලා ඒක වෙනම card එකකට හයි කරලා තියෙන්නේ. ඉතින් ওই ටික තමයි Space Edition එකට හම්බ වෙන මේව ටික. ඉතින් ඒක superiorටම හදලා තියෙනවා ලස්සනට premium quality එක මේගොල්ලෝ Space Edition එකේ box එකේ ඉඳන් ඔක්කොම ටික design කරලා තියෙනවා. ඉතින් මෙතනදී Axon 40 Ultra එක ගත්තොත් එහෙම ඒකෙදී අපි හම්බෙන්නේ මේ ෆෝන් එකේ මේ box එකෙන් තුනෙන් එකක වගේ ප්‍රමාණයකට size එකකට තියෙන package එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් ඒකෙදී අපිට හම්බෙන accessories ප්‍රමාණය අඩුයි සහ ඒකෙදී අපිට හම්බෙන charger එකේ watt ප්‍රමාණයත් අඩුයි. ඒකට මතක හිටියට 65 watt charger එකක් හම්බ වෙන්නේ. ඉතින් ඒකෙදී අපිට back cover එකක් විදිහට හම්බෙන්නේ normal transparent පොඩි plastic normal rubber තියෙන නිකන් transparent back cover එකක් හම්බෙන්නේ. ඉතින් මේකෙදී අපිට Space Edition එකේදී back covers දෙකක් හම්බ වෙනවා. VIP card එක ඒ වගේ අවශ්‍ය කරන paperworks ටික ඒ ටික ඔක්කොම තියෙනවා. back covers දෙක පොඩ්ඩක් මේකේ special. මොකද සමහර තැන්වලදී මේගොල්ලෝගේ කියලා තියෙන මේක carbon fiber යොදාගෙන හදලා තියෙනවා කියලා. ඒ වුණාට අතර ඇල්ලුවා මේ rubber ටිකක් අර matte feeling එකක් එන හොඳ නිකන් අතට හොඳට high ට කියන්නේ ලිස්සර යන්නේ නැති වෙන විදිහට අතට අහු වෙන විදිහට මේගොල්ලෝගේ මේ back covers දෙකම design කරලා තිනවා. එක back cover එක නිකන් flip back cover එකක්, අනිත් එක normal back cover එකක් තියෙන. ඉතින් මේක carbon fiber දාලා හදලා තිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් Axon 40 Ultra එක සහ Axon 40 Ultra Space Edition දෙකේ price වෙනස්. ඒ කියන්නේ Space Edition එක අරකට වඩා කියන්නේ Axon 40 Ultra එකට වඩා මිල පොඩ්ඩක් අධිකයි. ඉතින් ඒ වුණාට Axon 40 Ultra එක නම් මම දැක්කේ නැහැ. AliExpress එකේ buy කරගන්න තියෙන්නේ Space Edition එක විතරයි. ඉතින් Space Edition එකත් 1.20 ගාණක් වගේ වෙන්නේ. ඔයාලට කවුරු හරි ඉන්නවනම් ගන්න කැමති කෙනෙක් ඔයාලට AliExpress එකේ ගන්න පුළුවන්. ZTE official store එකෙන්ම ඒගොල්ලන්ගෙන්ම ඔයගොල්ලන්ට Space Edition එක buy කරගන්න පුළුවන්. ඊට අමතරව තව stores දෙක තුනක වගේ තිබ්බා.
ඉතින් ඔයගොල්ලන්ට ඔෆිෂියල් ස්ටෝර් එකෙන්ම වුණනම් ඒ අරගන්න පුළුවන්. ඉතින් මේකේ charger එකේ pin එක වෙනස්. අර අනිත් pin එක තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේගොල්ලෝ අපිට free adapter එකකුත් එවලා තියෙනවා. මේක charge කරගන්න අපේ තියෙන plug වලට ගාලා ඒක අවුලක් නැතුව charge කරගන්න පුළුවන්. ඉතින් ඒක අපිට free හම්බ වෙන්නේ. ඊට අමතරව අපිට ඕන නම් මේකට tempered glass දෙකක් free නෙවෙයි tempered glass දෙකක් අපිට වෙනම ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මම වෙනම tempered glass දෙකකුත් ඉල්ලගත්තා. ඉතින් ඒක එකතු වුණොත් පොඩි ප්‍රමාණයක මුදලක් එකතු වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක ඔයගොල්ලන්ට AliExpress එකෙන් buy කරගන්න පුළුවන්කම තියෙන්නේ. හරි, ඉතින් අපි මේකේ review එක ඉක්මනට අරන් එන්න. අද unboxing video තමයි කරන්නේ. මේකේ review එකම ඉක්මනට අරන් එන්න. ඉතින් එතකම් මම මේ video එකෙන් මෙතන ඉවර කරනවා. channel අලුත් එක්ක එන්න subscribe කරලා ඉතින් video like එකක් දාන්න, අනිවාර්යෙන් comment එකක් දාන්න. එහෙනම් අපි ඉක්මනින්ම තවත් අලුත් video එකකින් හම්බෙමු.